දෙනාටම තෙරුවන් සරණයි. අපි දැන් දීර්ඝව සාකච්ඡා කරමින් පැමිණෙන්නේ ෂණ සම්පත්තිය, ඒ වගේ මේ ෂණ සම්පත්තියේ දුර්ලභකමත්, ඒ වගේම මේ ෂණ සම්පත්තිය මේ තරම්ම වටින්නේ ඇයි කියන කාරණාව. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ උතුම් ෂණ සම්පත්තිය අහිමි වෙන අවස්ථාවන් පිළිබඳව. පින්වත්නි, ඔබ මා හොඳාකාරවම දන්නවා. ඔබට මට මේ අවස්ථාවේදී මේ ලැබිලා තියෙන මනුෂ්‍යත්ව ප්‍රතිලාභය තුළ උතුම් වූ බුද්ධ ශාසනයක් මුණ ගැහිලා කියලා. ඒ වගේම ඒ බුද්ධ ශාසනය කෙරෙහි ඔබට මට හිත පැහැදිලා. ඉතින් ෂණ සම්පත්තිය උදා වෙලා. කල්පනා කරලා බලන්න, සසරක් පුරා එන සත්වේකුට මෙවන් දුර්ලභ අවස්ථාවන් සුලභව ලැබෙන්නේ නම් නෑ පින්වත්නි. මෙය ඉතාමත්ම දුර්ලභව ලැබුණු උතුම් මොහොතක්. ඉතින් අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ දුර්ලභ ෂණ සම්පත්තිය සසරේ යන සත්වේකුට අහිමි වෙන අවස්ථාවන් පිළිබඳව. ඒ පිළිබඳව අංගුත්තර නිකායේ අක්ඛන සූත්‍රයේ අපට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා ඒ ශ්‍රී සද්ධර්මය දේශනා කරන යුගයක්. හැබැයි යම් සත්වයෙක් මේ ලෝකයට පහළ වෙලා ඒ සත්වයා නිරයේ ඉපද සිටින අවස්ථාව. පින්වත්නි, ඒ නිරයේ ඉපදී සිටින සත්වයාට උතුම් වූ ෂණ සම්පත්තිය අහිමි වෙලා යනවා. ඒ වගේම දෙවන අවස්ථාව හැටියට උන්වහන්සේ දේශනා කළන්නේ යම් සත්වයෙක් තිරිසන් ලෝණියේ ඉපදිලා තිරිසංගත සත්වයෙක් හැටියට වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ පවතින යුගයක් වුණත් ඒ සත්වයාට උතුම් ෂණ සම්පත්තිය අහිමි වෙනවා. ඒ වගේම പ്രേත ලෝකයේ ඉපදුණු പ്രേත සත්වයෙකුටත් ඒ වගේමයි. ඒ ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාවක් නම් ලැබෙන්නේ නැහැ. හතරවෙනි අවස්ථාව හැටියට උන්වහන්සේ දේශනා කළේ දීර්ඝ ආයුෂ තියෙන ඒ බ්‍රහ්මතලයක, දීර්ඝ ආයුෂ තියෙන දේව නිකායක යම් කිසි සත්වයෙක් උපදිනවා. උතුම් බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මය පවතින යුගයක වුණත්, භාග්‍යතුන් වහන්සේ නමක් වැඩ සිටින යුගයක වුණත්, ඒ දීර්ඝ ආයුෂ තියෙන දේව නිකායක පහළ වෙච්ච ඒ සත්වයාටත් උතුම් ෂණ සම්පත්තිය අහිමි වෙනවා. පින්වත්නි, දැන් අපි කතා කළා උතුම් ෂණ සම්පත්තිය අහිමි වෙන අවස්ථාවල් 4ක්. පළවෙනි අවස්ථාව නිරයේ ඉපදී සිටින අවස්ථාව. තිරිසන් යෝනිය, ඒ වගේම പ്രേත ලෝකය. හතරවෙනි අවස්ථාව තමයි දීර්ඝ ආයුෂ තියෙන දේවනිකාය. ඒ වගේම පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනා කර සිටිනවා මනුස්ස ලෝකේ මිනිස්සෙක් හැටියටම කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ඒ කියන්නේ එයාට දුර්ලභ වූ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලැබිලාද නැද්ද? ලැබිලා. ඒ වගේම බුද්ධ ශාසනයත් පවතින කාලයක්. හැබැයි පින්වත්නි, ඒ මිනිස්සයා ඉපදලා සිටින්නේ ප්‍රත්‍යන්ත දේශයක. ඒ කියන්නේ ඒ මිනිස්සයාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නොඇසෙන, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දකින්නට නොලැබෙන ප්‍රත්‍යන්ත දේශයක ඉපදී සිටිනවා. පින්වත්නි, ඒ ප්‍රත්‍යන්ත දේශයක ඉපදී සිටින සත්වයාට, ඒ මිනිසයාට ෂණ සම්පත්තිය අහිමි වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ අවස්ථාව තමයි ඒ කෙනා මනුෂ්‍ය ලෝකේ මිනිස්සෙක් හැටියටම පහළ වෙලා සිටිනවා. හැබැයි ඒ මිනිසයා නියත මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදිලා මෙලවක් පරලොවක් නැහැ කියලා, ඒ වගේම කර්ම ඵලයන් විශ්වාස නොකරන නියත මිත්‍යා දෘෂ්ටික පවුලික ඉපදිලා සිටිනවා. ඒ අවස්ථාවේදී බුද්ධ ශාසනයක් පවතින යුගයක් වුණත්, ඒ භාග්‍යතුන් වහන්සේ නමක් වැඩ සිටින යුගයක් වුණත්, ඒ නියත මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුන ඒ මිනිසයාට ඒ ෂණ සම්පත්තිය අහිමි වෙනවා. දැන් අපි ෂණ සම්පත්තිය අහිමි වෙන අවස්ථා 6ක් කතා කළා. ඊළඟ අවස්ථාව තමයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා
උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන යුගයක මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක්ම ලැබුවා වුණත් ඒ මිනිසයා නුවණ මද මිනිස්සෙක් හැටියට නම් පහළ වෙලා තියෙන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළත් ඒ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගන්නට නොහැකි මට්ටමේ නුවණ මද කෙනෙක් හැටියට නම් පහළ වෙලා තියෙන්නේ. ඒ කෙනාටත් මේ දුර්ලභ ෂණ සම්පත්තිය අහිමි වෙනවා කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අවසාන අවස්ථාව පින්වත්නි, හොඳ ප්‍රඥාවන්ත මිනිසෙක් හැටියට හොඳ ප්‍රදේශයක උපත ලබනවා. හැබැයි ඒ විදිහට හොඳ දුර්ලභ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබුවා වුණත් ඒ ලෝකේ භාග්‍යතුන් වහන්සේ නමක් වැඩ සිටින්නේ නැති යුගයක් නම්, අබුද්ධෝත්පාද කාලයක් නම්, බුද්ධ ශාසනයක් පවතින්නේ නැති යුගයක් නම් ඒ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය, ඒ ප්‍රඥාවන්ත මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක්ම ලැබුවා වුණත් ඒ කෙනාටත් මේ දුර්ලභ ෂණ සම්පත්තිය අහිමි වෙනවා කියලයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් අක්ඛන සූත්‍රයේ අක්ඛන කියන අදහස තමයි ෂණය අහිමි වෙන අවස්ථාවක්. ඉතින් මෙන්න මේ විදිහට සසරක් පුරා යන සත්වේකුට මේ උතුම් දුර්ලභ ෂණ සම්පත්තිය අහිමි වෙන අවස්ථා 8ක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. ඉතින් ඒ ෂණ සම්පත්තියන් අහිමි වෙන අවස්ථාවක ඉන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ නැහැ. ඒ බුද්ධ ශාසනයක් පවතින යුගයක හිටියා වුණත් ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ කෙනාට උතුම් නිවන සාක්ෂාත් කරන්නට ලැබෙන්නේ නැහැ. පින්වත්නි, ඒ කෙනාට උතුම් නිවන සාක්ෂාත් කරන්නට නොලැබුණාට මේ සාමාන්‍ය ලෝකේ කරන කියන හැම දෙයක්ම යාට කරන්න අවස්ථාව තියෙනවා. ඒ කෙනා අධ්‍යාපන කටයුතු, රැකී ආරක්ෂා කටයුතු, ධර්මල්ලන්ගේ කටයුතු, ඒ සෑම සිළු දෙයක්ම කරනවා. හැබැයි ඒ කෙනාට ඒ ලැබුණු උතුම් මනුෂ්‍යත්ව ප්‍රතිලාභයෙන් හෝ ඒ බුද්ධ ශාසනයෙන් හෝ ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නේ නැහැ. පින්වත්නි, සිහිපත් කරලා බලන්න. ඉතින් අපි මේ ඉන්න දුර්ලභ මොහොත, ඔබ මා ඉන්න දුර්ලභ මොහොත, උතුම් වූ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ඉතාමත් හොඳින් ලැබිලා, ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ දුර්ලභ බුද්ධ ශාසනය මනාව පිහිටන කාලයක අපි ඉපදිලා, අපි අර කතා කරපු ෂණ සම්පත්තිය අහිමි වෙන අවස්ථා 8ම මගහැරපු මොහොතක් නේද? ඒ අවස්ථා 8ම මගහැරමින් පැමිණි දුර්ලභ මොහොතක් නේද? ඉතින් පින්වත්නි, සිහිනුවන උපදව ගන්න, නිරන්තරයෙන් කල්පනා කරලා බලන්න. මේ ලැබී තිබෙන්නේ අතිශය දුර්ලභ මොහොතක් බව. පින්වත්නි, කල්පනා කරලා බලන්න මේ ලැබුණු උතුම් මනුෂ්‍යත්ව ප්‍රතිලාභය පිළිබඳ. සසරක් පුරාවට සැරිසරපු අපිට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙච්ච මවකගේ කුසේ අපට ඉපදෙන්නට අවස්ථාව වාසනාව සැලසුණා. ඒ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලැබෙන මොහොතේදී ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අපට වාසනාව සැලසුණා. ඒ ඇහුණ ධර්මයේ කෙරෙහි අපේ හිතේ ප්‍රසාදය ඇති වුණා. පින්වත්නි, තේරුම් ගන්න, අපි හැමදෙනාටම මේ ලැබිලා තියෙන අවස්ථාව ඉතාමත්ම දුර්ලභ මොහොතක්. සසරක කවදානම් මෙවන් දුර්ලභ මොහොතක් ආයි ලබන්නටද? ඉතින් මේ ලැබපු ඒ උතුම් දුර්ලභ මොහොත සසරේ කවදාකනම් අපට නැවත මුණ ගැහෙයිද කියලාවත් හිතා ගන්නට බැරි අතිශය දුර්ලභ මොහොතක්. ඉතින් පින්වතුනි, නිරන්තරයෙන් සිහිනුවන උපදව ගන්න, නිරන්තරයෙන් ඒ උතුම් ෂණ සම්පත්තියේ ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන්න. අපි අපගේ ජීවිතයට ලැබුණු මේ දුර්ලභ මොහොත ගැන නිරතුරුවම සිහිය උපදවාගෙන සිටියොත් අපටත් අවස්ථාව වාසනාව සැලසේවි. ඒ දුර්ලභ වලද මොහොත වියකී යන්නට මත්තෙන් අපගේ ජීවිතයට ඒ ලැබුණු උතුම් බුද්ධ ශාසනයෙන් පිළිසරණක් සකස ගන්නට. පින්වත්නි, ඉතින් ඒ ලැබුණු උතුම් ෂණ සම්පත්තිය ප්‍රයෝජනයට අරගෙන බුද්ධ ශාසනයේ උපරිම ඵල නෙලා ගනිමින් අපගේ ජීවිතය නිවන කරා යොමු කර ගන්නට
පින්වත් ඔබ හැම දිනාටම දුර්ලභ වූ වාග්යයම වාසනාවම උදා වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.